Hi, welcome to my YouTube channel. ඉතින් ඔන්න අද මං අරන් ඉන්නේ ලෙක්චර්ස් ඉවර වුණාට පස්සේ මම කොහොමද මගේ ඉතුරු වැඩ ටික කරගන්නේ කියන වීඩියෝ එක. මොකද මට මේක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න හිතුනේ. සාමාන්‍යයෙන් කැම්පස් එන්න ඉන්න කට්ටිය හිතාගෙන ඉන්නවානේ බෝඩිමකට ගියාම එතන ඉන්න එක හරිම ලේසියි කියලා. ඒත් ඇත්තටම අපි හිතන තරම් ගෙදරින් පිට ඉන්න දවස් අපිට ලේසි වෙන්නේ නැහැ. ඉතින් කොහොම හරි මම මේ වීඩියෝ එක කරන්නේ අන්න ඒ අයට පොඩි අයිඩියා එකක් ගන්න. ඉතින් එදා දවසේ අපිට ලෙක්චර්ස් ඉවරුනේ හවස 5ට. හැබැයි හවස 5 වෙද්දී එහෙට හොඳටම වහිනවා. ඒක හින්දා ලෙක්චර් එක තිබ්බ හෝල් එකේම ඉඳලා මට කරන්න තිබ්බ පොඩි වැඩ වගේක් කරලා වැස්ස අඩු වුණාට පස්සේ තමයි බෝඩිමට යන්න පිටත් උනේ. ඉස්සර මම බෝඩිමේ ඉව්වේ නැහැ. මම කඩෙන් හරි කැන්ටින් එකෙන් හරි කෑම එකක් අරන් ගියා රැට කන්න. හැබැයි මම ළඟදී නම් බෝඩිමේ කෑම උයන්න පටන් ගත්තා. ඒකට ඉතින් හේතු කිහිපයක් තිබ්බා. එකක් මොකද මම කැමති කෑමක් කන්න ආසාවක් ආවත් මට බෝඩිමේ හදාගෙන කන්න පුළුවන්නේ. ඒකයි ආයි වියදමාතිනොත් සාමාන්‍යයෙන් සෑහෙන ඉතුරුයි අපි බෝඩිමෙන් උයාගෙන කනකොට. ඒක හින්දා මම බෝඩිමේ කෑම උයන්න පටන් ගත්තා. ඒකින්ද බෝඩිමට ආපු ගමන්ම කරේ රෑ කෑමට මොනවාරි ලෑස්ති කරගත්ත එක. මේ බලන්නකො මේ හවස 6:00 වගේ අපේ බෝඩිමට පේන view එක. බෝඩිම ඉස්සරහා තියෙන අපේ තේ වත්තක්. ඒ තේ වත්ත එදා වැහපු හින්දා මීදුමෙන් සම්පූර්ණයෙන්ම වගේ වැහිලා තිබ්බේ. මාරම ලස්සනයි ඒක බලන්න. ඉතින් වොෂ් එකක් එහෙම දාගෙන ඇවිල්ලා මම පොඩ්ඩක් එතෙන්ට වෙලා සීතලේ හිටියා. වත්දී ඇගිරුමා ඇතින් වින්දමි. ඉතින් ගොඩක් අය මගෙන් අහලා තිබ්බ මම කරන ඩිග්‍රිය මොකක්ද කියලා. මම කරන්නේ සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි ඩිග්‍රී එක වෙල්නස් යුනිවර්සිටි එකේ. ඒක ගැනත් පොඩි විස්තරයක් මම අරන් එන්න හිතාගෙන ඉන්නවා. ඉතින් පුළුවන් තරම් ඉක්මනට ඒක අරගෙන එන්නම්. ඊට පස්සේ මට හිතුණා රැට කන්න කලින් තේ එකක් බොන්න තිබ්බනම් හොඳයි කියලා. තේ කිව්වට ඉතින් මම බොන්නේ කිරි කෝපි. ඉතින් ඒ වෙලාවේ මාර සීතලකුත් තිබ්බනේ. ඒක හින්දා රෑ කෑමට කලින් කිරි කෝපි එකක් හදාගත්තා. ඒක හදාගෙන මම ඉඳගත්ත වැඩ කරන්න. මොකද දැන් බෝඩිමක ඉන්නවා කියන්නේ ගෙදර ඉන්නවා වගේ නෙවෙයිනේ. බෝඩිම ආවට පස්සේ උයන්න ඕනේ, වගේම රෙදි හොදන්න ඕනේ. ඔක්කොම කරලා ඉවරුනාට පස්සේ වෙලාවක් නැහැ. ඒකින්ද ඉක්මනට ඉඳගත්ත වැඩ කරන්න. මොකද ඒ සතිය අපිට වැඩ මාර ගොඩක් තිබ්බා. ලැබ් රිපෝට් 5ක් ලියන්න තිබ්බා. ඒ ටික කරගන්න වෙලාව මදි. ඒක හින්දා පුළුවන් තරම් ඉක්මනට අර අනිත් වැඩ ටික ඉවර කරලා පාඩම් කරන්න මං ඉඳගත්තා. රූපයේ මන බන්ධනී ප්‍රේමයේ අනුරාගිනී වේදනාවේ මා තනි වෙමි අනුරාගිනී වේදනාවේ. මේ දවස්වල ගොඩක් නංගිලා මාලිලා යුනිවර්සිටි ඇප්ලයි කරන ගමන් ඉන්නේ. ඉතින් සමහර කට්ටිය ගෙදරින් දුර කැම්පස් වලට ඕන තරම් ඇප්ලයි කරලා ඇති. එතනදී දැන් ඔයගොල්ලන්ට ගොඩක් ප්‍රශ්න තියෙනවා. බෝඩිමකට යන්නේ කොහමද? එතකොට ඒ බෝඩිමේ තනියම ඉන්න තමන්ට පුළුවන් වේද? ඉතින් ඒ කාලේ මමත් යුනිවර්සිටි ඇප්ලයි කරද්දි මටත් ওই ප්‍රශ්න ටික ওই විදිහටම තිබ්බා. හැබැයි එහෙටෙන්ට ගියාට පස්සේ එතන තියෙන පරිසරයට අනුව මම කොහොම හරි හැඩ ගැවුණා. හැබැයි ඒක ලේසි වුණේ නෑ. මොකද දැන් මම ආවේ බදුල්ල පැත්තටනේ. එතකොට බදුල්ල කියන්නේ සාමාන්‍යයෙන් සීතල පැත්තක්. එතකොට මම නිතරම වගේ දවස්වල අසනීප වුණා. එතකොට ගෙදර යන්න උවමනාව තිබ්බා. හැබැයි ගෙදර ගොඩක් දුරයි. සතියන්තේ දවස් දෙකකට විතරක් ගිහින් එන්න බෑ වගේ ප්‍රශ්න ගොඩක් තිබ්බා. හැබැයි දැන් නම් ඉස්සර තරම් ප්‍රශ්න නැහැ. ඒ කියන්නේ ඔය නිතරම අසනීප වෙන්නේ එහෙම මුකුත් නැහැ. දැන් අර අපි ඉන්න පරිසරයට හැඩ ගැහිලා මට ඉන්න පුළුවන්. ඉතින් ඔන්න ඔහොමයි එදා දවසේ ලෙක්චර්ස් ඉවර වෙලා නින්දට යනකම් මගේ වැඩ ටික සිද්ධ වුණේ. ඉතින් අද වීඩියෝ එකේ තියෙන්නේ ඔච්චරයි. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම්. bye.